කිව්වත් මුවින් පැණි බේරෙන බොළඳ කතා මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා. ඒ ත්‍රිරෝදරත වාක්‍යයත් එක්ක අදත් අපි සූදානම් රසම චොක්ලට් කේක් එකක් හදන වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අද වීඩියෝ එක පොඩ්ඩක්වත් බෝරින් නෑ. ඕගොල්ලන්ට ලස්සනට අහගෙන ඉන්න පුළුවන්. Hello everyone, welcome to Ananya Happy Cake. Right, මුලින්ම කියන්නම් මේක මීඩියා වලට ගිය කේක් එකක් කියලා මම කැප්ෂන් එක දැම්මට ඇත්තටම උනේ මේක වෙබ් රේඩියෝ එකක ෆස්ට් ඇනිවර්සරි එකකට මගේ අද්දකින් හැදුණු කේක් එකක්. ඉතින් මේ ඕඩර් එක දුන්නෙත් මීඩියා වල ඉන්න මගේ ආදරණීය නංගි කෙනෙක් රෙකමන්ඩ් කරලා තවත් මගේ හිත මිතුරියක් තමයි ඕඩර් එක දුන්නේ. ඉතින් මට සතුටුයි යාළගේ ෆස්ට් ඇනිවර්සරි කේක් එක මගේ අද්දකින් හදන්න පුළුවන් වෙච්ච එක ගැන. මීට කලිනුත් ගොඩාක් channels වල මම ඇනිවර්සරි කේක්ස් හදලා තියෙන නිසා ඉතින් මමත් මේක සතුටින් බාරගත්තා. ඔයාලා බලාගෙන ඉන්න කොහොමද මේ කේක් එක හැදෙන්නේ කියලා. රයිට්. අර මම කලින් කතා කරපු වාක්‍යයයි මීඩියයි මමයි අතර පට්ට සම්බන්ධයක් තියෙනවා. අද මම ඔයාලට කියන්න යන්නේ අන්න ඒ කතාව. අහගෙන ඉන්නකො මොකද්ද කියලා. මම අවුරුදු 13 දී තමයි මීඩියා වලට ආවේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා නිවේදිකාවක් විදිහට. මාධ්‍යයට අවතීර්ණ වෙලා හොඳ පුහුණුවක්, හොඳ විනයක්, රේඩියෝ එක ගැන හොඳ අධ්‍යයනයක් එක්ක තමයි අපි මේ මාධ්‍ය ජීවිතයට පාති තැබුයි. හරිද? වචනත් පැටලෙනවා. කොහොම හරි ඉතින් ප්‍රයිවට් මීඩියා වලට මම පළවෙනියටම ගිය ප්‍රයිවට් channel එක ඒකෙදි තමයි මම මේ මිනිස්සු ගැන ජීවිතේ ලබන්න පුළුවන් ඉහළම අත්දැකීම ලැබුවේ. ට්‍රේනි කෙනෙක් විදියට මට අවුරුදු 20යි මම එතකොට එතන ට්‍රේනි කෙනෙක් විදියට යනකොට පොඩි ළමයෙක් ඇත්තටම මම මේ වෙද්දි ගිහිල්ලා අපිට එතකොට සමාජය ගැන මහ ලොකු අත්දැකීම් නැහැ. මොකද මිනිස්සු කවුද කියලා අඳුර ගන්න තරම් ලොකු එහෙම අවබෝධිකුත් නැහැ. ලෙවල් අවුට් වෙච්ච ගමම්ම වගේනේ. ඊට පස්සේ කොහොම හරි එතන වැඩ කරගෙන ට්‍රේනි කෙනෙක් ඉන්නකොට ඉතින් අපි හොඳට අපේ තියෙන දක්ෂතාවත් එක්ක හොඳට පර්ෆෝම් කරගෙන ගියා. ඒ එක ජාතියේ සීනියර් අයියලා අක්කලා ඒ channel එකේ හිටියා. අද සීනියර් අක්කලා අයියලා එක තැන්වලත් ඉන්නවා. ඉතින් ඔය අතරින් හිටපු එක සීනියර් අක්කි බබෙක් අන්නේ අම්මේ මට කොච්චර ආදරේ කරාද කියනවා නම් පැටියෝ නංගෝ අනේ බබෝ මට ඔයාව ගෙදර ගියත් මතක් වෙනවා. ඔයා මාර දක්ෂයයි. ඔයා අනිවාර්යෙන් ඉස්සරහට මගේ ෂෝ එක ඔයා තමයි කරන්නේ. අම්මේ දීපු ආදරේ කන්දක් තරමට මං හිතුවා ඒ අක්කා පට්ට හොඳ අක්කා කෙනෙක් කියලා. මාව එක්කගෙන කන්න යනවා, මට සලකනවා. ඇත්තටම මම හිතුවා ෂා මීඩියා වල මෙච්චර ආදරණීය චරිතත් ඉන්නවද කියලා මම එහෙම හිතාගෙන හිටියා. හැබැයි ඒක මට වැරදි කියලා ඔප්පු වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. ඔය වැඩ කරන අතරතුර දවසක මට සහලෝලා වුණ අපිට කොච්චර වුණ නෙමෙයි මොනවා වුණත් අපි ට්‍රේනීස්ලා විදිහට ට්‍රේනීස්ලා නෙමෙයි අපි සීනියර් වුණත් අපේ ප්‍රෝග්‍රෑම්ස් වලට රීප්ලේස්මන්ට් නැහැ. ඇත්ත කතාව. අපි මොන ප්‍රශ්නේ වුණත් ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් එක කරලා යන්න ඕනේ. ඉතින් එදත් මම උණ පිටම ඇවිල්ලා මගේ ඕවර්නයිට් එක කරලා පාන්දර 4ට මට බීම් එක හෑන්ඩ් ඕවර් කරන්න තිබ්බ ඊළඟ සීනියර් අක්කට. ඉතින් ඒ සීනියර් අක්කත් අපරාධි කියන්න බෑ. ඔෆිස් එකට ආවත් දෙයනේ කියලා බීම් එකට එන්න නැතුව කල්මර හිටියා. ඉතින් මට හොඳටම වුණ ඒ වෙද්දි තිබ්බ AC එක මට දරා ගන්න බෑ. මොකද සාමාන්‍යයෙන් මීඩියා වල AC කන්ට්‍රෝල් කරන්නේ MCR එකෙන්. මිනිස්සුන්ට ඕන විදිහට නෙමෙයි මැෂින්ස් වලට ඕන විදිහට තමයි AC දෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට ඉතින් අපි මේස් දාගෙන, අයිස් කැප් දාගෙන, ජැකට් ඇඳගෙන හිටියත් උණ හැදුණු මට ඒක දරා ගන්න බැරි තැන මම බැලුවා අර අක්කා එනවද, ඉන්නවද, එයිද කියලා බල ඉඳලා තව විනාඩි 15ක් 20ක් විතර බැරිම තැන මම දොර අරගෙන එළියට ගියා. අන්න ඕක තමයි මගේ මීඩියා ජීවිතයේ ලොකුම ටර්නින් පොයින්ට් එක. ඒ දොර අරගෙන ගිය හේතුවම වැරද්දක් කරලා එදා උදේ මීටින් එකක් කෝල් කරා. ඒ මීටින් එකටත් මට ඉන්න වුණා මොන වුණ මැද්දේ වුණත්. ඒත් මං වෙවුල මීටින් එකට හිටියා. මීටින් එකට ගියාට පස්සේ තමයි දෙයි හාමුදුරුවනේ මගේ ජීවිතේ මම බයම වචන සෙට් එක පැටියෝ බවට පත් උනේ. ඒකට හේතුව තමයි පළවෙනියටම මට විරුද්ධව අත උස්සලා හිටගත්තේ අර පැටියෝ නංගෝ අම්බෝ මට කොච්චර ආදරය කරපු කලින් දවසෙත් මාව කන්න එක්කන් ගිහලා මාව ළඟම තියාගෙන හිටපු සීනියර් අක්කි බබා තමයි මුලින්ම අත උස්සලා මට එරෙහිව පළවෙනි වෙඩි ප්‍රහාරය දියත් කරේ බීම් එකෙන් මං ආවා කියලා.
ඉතින් අඩුම එයාවත් මගෙන් ඇහුවේ නෑ ඔයාට උනද නංගි පැනඩෝල් එකක්වත් දෙන්නද නංගි මොකක්වත්. මං හිතුවේ නෑ මෙච්චර ලොකු ප්ලෑන් එකක් මං වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා කියලාවත්. ඒ ආපු දරා ගන්න බැරි දුක වේදනාව මට වෙන මුකුත් නෙවෙයි දුක හිතුනේ. ඒ වෙනස් වීම මේ මිනිස්සයා එදා මට පෙන්නපු මූණ පාටම ගැලවුණු හැටි මේ කාලගුණයටත් වැඩියෙන් එයා එක්මට වෙනස් වෙච්ච හැටි කොහොමද එහෙමුනේ ඇයි එහෙමුනේ එයා හිත ඇතුලෙන් කොච්චර මට මාත් එක්ක ලොකු අවුලක ඉඳලා තියෙනවද ඒ උඩින් එහෙම හිටියත් කියන එක දැනෙන්න මට සට ගාලා ඒ ටික මැවිලා ගියා. කොහොම හරි මම මාර අසරණ වුණා. මට මාර දුක හිතුණා. මුළු මීටින් එකකම හිටපු ඔක්කොම මට එරෙහි වුණා. ඒ තප්පර 3-4ට මම බීම් එකෙන් එළියට ආවා කියලා. හැබැයි කවුරුත් මානුෂිකව හිතුවේ නෑ මේ දරුවට උණ ඇයි මෙයා බීම් එකෙන් එළියට ආවේ? ඇයි එතකොට එච්චර වෙලාවක් අනිත් සීනිය අක්කා බීම් එක ඇතුළට නොආවේ? ඒව කාටවත් අදාළ වුණේ මම බීම් එකෙන් එළියට ආපු එක එයාලට ලොකු ප්‍රශ්නයක් වුණා. ගත්ත ලියුමක් ගත්ත කොලයක් ලිව්වා මගේ රෙසිග්නේෂන් එක එතන මීටර් එක මැද්දටම දමලා ගහලා මම ආවා එළියට. හේතුව ඒ වෙද්දි මට 180ට තිබ්බ උන 380ට වැඩි වෙලා හයි ෆීවර් වෙලා වේදනාවත් එක්ක මම මේ වෙලේ මගේ හදවත මැරිච්ච කෙනෙක් බවට පත් වුණා. ඊට පස්සේ එතෙක් ඉඳන් මගේ ගෙදරට පැය 2ක් විතර බස් එකේ එන්න ඕනේ. ඒ එන පැය 2ක් ගෙදර ඇවිල්ලා මුළු දවසමත් මගේ ඇස් වලින් කඳුළු වැටෙන එක නතර වුණේ නැහැ. එක තප්පරයකටවත් එච්චරටම ලොකු වේදනාවක් මගේ හිතේ තිබුණා. හැබැයි ගෙදර ඇවිල්ලා අඬලා දුක තුනී කරගෙන හැමදේම ආපස්සට හිතලා කල්පනා කරලා බලලා මම මේ විශ්වයට එක දෙයයි කිව්වේ එක දෙයයි ඉල්ලුවේ. කවදා හරි දවසක කවදා හරි ඒ සීනිය අක්කට වඩා අඩියක් හරි මම ඉස්සරහට යන්න ඒ විශේෂයෙන් ඉස්සරහට යන්න ඕනි කියලා තමයි හිතුවේ. විශ්වාස කරන්න මේ සබහා දහමේ කොච්චර මිරකල් එකක්ද කියනවා නම් අවුරුදු 13ක් ලංකාවේ අංක 1 රේඩියෝ channel එකේ ලංකාවේ අංක 1 morning show එකේ රටක් ආදරය කරන කුමාරි විදිහට මට අවුරුදු 13ක් මම morning show එකේ වැජඹුණා. හැබැයි කවදාවත් මම මගේ තනතුරක්වත් මගේ නමක්වත් මගේ පෞද්ගලික සුබසිද්ධියට පාවිච්චි කරන්න තියා හිතලවත් නැහැ සහ හිතුවේවත් නැහැ. ඒකයි අදටත් රූපයෙන් මම කවුද කියලා කවුරුත් වැඩිය නොදන්නේ. මම හදවතින් මගේ ජොබ් එක කරා ආයතනයේ ගෞරවය දිනාගෙන රටක ආදරය ගෞරවය දිනාගෙන කොතන ගියත් නම රැකගෙන මම ලස්සනට ඒ ගමන ගියා සහ ලෝභ නැතුව මම ඒ ආපු හැම ගමනක්ම දෝතිම්ම බාර දීලා මම මගේ බිස්නස් එක වෙනුවෙන් මීඩියා වලට ආයිබෝන් කිව්වා කිසිම දුකක් සංකාවක් නැතුව. හේතුව මම ඒ හිටපු කාලේ කරපු කියපු දේවල් එක්ක මට මාර සැනසීමකින් මගේ ඉස්සරහ ජීවිතය සාර්ථකව ගත කරන්න මට ආශිර්වාදයන් සබහා ධර්මයෙන්ම ලැබුණා. ඉතින් මගේ මේ වීඩියෝ එක අහගෙන ඉන්න මගේ ජූනියර්ස්ලා, ඒ කියන්නේ මම උගන්වපු ජූනියර්ස්ලා ඉන්නවනම් මේ වීඩියෝ එක ඇහුවොත් නිකමට කමෙන්ට් එකක් දාන් යන්න ඒ ලැබපු පන්නරය. මං අයින් වෙනකම් මගේ ගාවට ආපු එක නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ටවත් කවදාවත් මානසික වදයක් පීඩාවක් දීලා නැහැ. හරි මාදරෙන් හරිම ගෞරවයෙන් මන් දන්න හැමදේම එයාලට කියලා දුන්නා. ජීවිතය ගැනත් කියලා දුන්නා. පුළුවන් හැම වෙලේම උදව් කරා. එයාලගේ ආදරෙත් දිනාගෙන තමයි මම මීඩියා වලින් අයින් වුණේ. ඉතින් ඔන්න ඕකයි කතාව. හිතන්න අපිත් එක්ක ළඟම ඉන්න මිනිස්සු අපිට ගොඩාක් ආදරේ කියලා අපි හිතන් ඉන්න මිනිස්සු කාලගුණයටත් වඩා වැඩි ඉක්මනින් වෙනස් වෙනවා. කිව්වත් මුවින් පැණි බේරෙන බොළඳ කතා මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා. මිනිස්සු පරිස්සමෙන් පාවිච්චි කරන්න, මිනිස්සුත් එක්ක පරිස්සමෙන් ගනුදෙනු කරන්න, තමන්ගේ සර්කල් එක පුළුවන් තරම් පොඩි කරගන්න. එතකොට පට්ට මානසික සැනසීමෙන් ප්‍රශ්නත් නැතුව මාර සතුටින් ජීවත් වෙන්න පුළුවන්. එයාලා මට ඒ දේ නොකරනම් අද මම මෙතන නෑ. ඉතින් ඒක නිසා thank you කියනවා එයාලටත්. ජීවිතේ අපිට උදව් කරන්න එන අය විදි දෙකක ඉන්නවා. හදවතින් උදව් කරන ආශිර්වාද කරන අයටත් thank you. අපිට උදව් කරන්න එනවා, අපිට ආදරේ වගේ පෙන්නගෙන අපිට අනිත් පැත්තට ගෙනෙහිලිකම් කරන අයටත් thank you. මොකද එයාලා නිසා තමයි අපි අද මේ විදිහට ජීවත් වෙන්නේ. right anyway කේක් එක කොහොමද? හරි අනිත් ඒවා වැඩක් නැහැ. කේක් එක ගැන කමෙන්ට් එකක් දාලා යන්න. පරිස්සමෙන් හැමතිස්සෙම මිනිස්සුත් එක්ක ජීවත් වෙනකොට අවබෝධයෙන් පරිස්සමෙන් වැඩ කරන්න. මොකද මිනිස්සු කියන්නේ හරීම අමුතු ඉක්මනින් වෙනස් වෙන කට්ටියක්. ආදරේ ගොඩාක්